සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ශ්‍රීපාදස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර් 2243ක උසකින් පිහිටා තිබෙනවා. එහි ඇති ඓතිහාසික වටිනාකම නිසා විවිධ ජනවර්ග තමන්ට ආවේනික නම් වලින් ශ්‍රීපාදස්ථානය හඳුන්වනවා. සමනලයන් වාර්ෂික සංක්‍රමණයේදී ශ්‍රීපාදස්ථානයේ වාසය කරන බවට සැලකෙන බැවින් සමනල කන්ද ලෙසද සුමන සමන් දෙවියන් ශ්‍රීපාද අඩවිය ආරක්ෂා කරන බව සලකා සමන්ත කූට යන නමින්ද හඳුන්වනවා. මීට අමතරව රත්නගිරි ස්වර්ග රෝහණම් යන නම්ද භාවිතයටගත් බව ඉතිහාසයේ සඳහන්. ශ්‍රීපාදස්ථානයට මාර්ග 6කින් පමණ ළඟා විය හැකි අතර රත්නපුර පලාබද්දල, හැට නල්ලතන්නි, කුරුවිට එරත්තන, මුර්යාවත්ත, මුකුවත්ත සහ මාලිබොඩ යන එම මාර්ගයි. මෙම මාර්ග 6 අතරින් වඩාත් ප්‍රසිද්ධ පැත්තේ නල්ලතන්නි හා පලාබද්දල මාර්ග දෙකයි. උඳුවප් පොහොයෙන් ආරම්භ වන ශ්‍රීපාද වන්දනාව වෙසක් පොහොය දිනෙන් අවසන් වනවා. රාත්‍රී කාලයේදී ශ්‍රීපාද කන්ද තරණය කිරීම අපූර්ව අත්දැකීමක් එක් කරන්නක් වන අතර විදුලි බුබුලු වලින් ආලෝකමත් වූ මාර්ගය වන්දනාකරුට දිස්වන්නේ තරු කරා දිවෙන මාර්ගයක් ලෙසයි. ශ්‍රීපාද වන්දනාකරුගේ අභිප්‍රාය ශ්‍රීපාද පත්මය වන්දනා කිරීම වන අතර සූර්ය උදාවට ප්‍රථමයෙන් කඳු මුදුනට නැග ඉර සේවය නමින් ජනවහරේ හඳුන්වන සූර්ය උදාව නැරඹීමද ඊට අයත්. ශ්‍රීපාදයේ වැඳ පුදාගත් රජවරු පිළිබඳ සඳහන් සෙල්ලිපි මෙන්ම මහා වංශය, දීප වංශය, චූල වංශය ආදී වංශ කතාවල හා රාජාවලිය, දඹදෙණි යුගයේ ලියවුණු සමන්තකූට වර්ණනාවේද කෝට්ටේ යුගයේ ලියවුණු ග්‍රන්ථ ගණනාවකද දක්නට ලැබෙනවා. සිරිපා කරුණා කිරීම හා බැඳුණු ආවේනික ජනවහරක්ද පවතින අතර සුමන සමන් දෙවි කරුණාවෙන් සිරිපා කරුණාකර පිහිට ආශිර්වාදය ලබා ගැනීම සදහැවතුන්ගේ උත්තම ප්‍රාර්ථනයයි. එහෙත් සිරිපා අඩවිය කැලිකසල වලින් කිලිටි නොකර ඉදිරි පරපුරටත් සදහැසිතින් කරුණා කිරීමට අවස්ථාව ලබා දීම කිරිකෝඩු කාරීන් ඇතුළු සියලුම සදහැවතුන්ගේ උතුම් වගකීමක්. සුරරද සමන් සමගින් සුරාගන එවාර පැහැනද මදාරා පරසතු මල් පතර කරපුද වඳින රැඳි මුනිසිරි පාතඹර සකිසඳ පෙනේ සමනොල ගල නැගෙන හිර